ගංගා නදී දිය ඇලේ වතුරෙන් සෑදී ඇති සියල්ලගත් කල මහා සාගරය ප්‍රධාන වන්නාසේම බුදුන් වහන්සේ විසින් දේශනා කර ඇති සූත්‍රවලින් උතුම්ම සූත්‍රය සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයයි. නැවතද මෙසේ පවසන්නේ කඳු ශිඛර මේරු පර්වත මහා මේරු පර්වත ආදී දසවස්තුන්ගෙන් සෑදුණු කඳු වලින් විශාලම පර්වතය සුමේර පර්වතය වනවාසේම සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයද විශාලම සූත්‍රය වන්නේය. එය ඉහළම ස්ථානය ගන්නේය. එනම් තාරකා මණ්ඩලය අතරින් චන්ද්‍ර දිව්‍ය රාජපුත්‍රයා ප්‍රධානව ඉන්නාසේම බුදුන් දේශනා කර ඇති දහස් දසදහස් මිලියන ගණන් වූ සූත්‍ර දේශනාවලින් සූර්ය දිව්‍ය පුත්‍රයා දිතුලමින් බබලමින් සියලු ඉසුරු දුරු කරන්නාසේම සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේද සියලු අවිද්‍යා අන්ධකාරය දුරලන්නේය. රජුන් අතර සක්විති රජු ප්‍රධාන වන්නාසේම සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේද සූත්‍ර අතුරින් සක්විති වන්නේය.